ආයුබෝවන් කියලා පටන් ගන්නවා. ඉතින් හැමදෙනාටම අදත් තරං ආවා travel with Marga වීඩියෝ එකක් ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන. PR එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් PR එක කියන්නේ අවුරුදු 3ක් 4ක් යනකොට අපිට දැනෙන සිහිනයක්. අපි ඉෂ්ට කරගන්න ඕන සිහිනයක්. ඉතින් අපි ඒක කරගත්තා. මමයි හස්බන්ඩුයි PR එක අරගෙන ඉවරයි. අපි දැන් ගොඩක් දවස් අරගෙන මේ ගොඩක් දවස් කියන අවුරුදු 2ක් විතර ඇති. ඉතින් අපි දාන ටිකක් පරක්කු වුණේ අනිත් අය වීඩියෝ දාලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝ දාලා තිබ්බට අපිට දැනුණා අපේ දේත් අපි ෂෙයා කරගන්න මේ හිතුවොත් හොඳයි කියලා. මොකද අපි තනිවම තමයි හැමදේම කරගත්තේ. ඩොකියුමන්ට් හදාගත්තේ. ඩොකියුමන්ට් බාර දෙන්න ගියේ. එතකොට පේපර් එකේ වැඩේ හැමදේම කරගත්තේ තනිවම. කිසිම ලෝයර් කෙනෙක්වත් හෙල්ප් කෙනෙක්වත් නැතුව තමයි මමයි හස්බන්ඩුයි කෙලිම ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඩිරෙක්ට් බාර දීලා ඒ ටික කරගත්තා. ඉතින් ඒ නිසා මම හිතුවා ඒක ලොකු ප්‍රයෝජනයක් වෙයි අපි කරපු විදිය කවුරු හරි තනිවම කරගන්න කෙනෙක්ට කියලා. ඉතින් තනිවම කරගන්න කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම යන්න ඉමිග්‍රේෂන් එකට. ගිහිල්ලා ඔයාලා ඉල්ලන්න PR එකට අවශ්‍ය ඩොකියුමන්ට් මොනවද කියලා. ඊට පස්සේ ඉල්ලලා ඒගොල්ලෝ ඉල්ලලා ඔයාලා චෙක් කරගන්න. ඉල්ලන්න කලින් ඔයාලා ගිහිල්ලා චෙක් කරගන්න අපි PR එකට සුදුස්සෙක්ද කියන එක. මොකද අපේ වීසා කැඩිලා තියෙනවා, අපි ජොබ් එකක් මාරු වෙනවා. ඒ මාරු වෙන අවස්ථාවේදී අපි ටිකක් පරක්කු වෙලා වීසා එක වැදිලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් අපේ ඩෙන්ටිටි කාඩ් එක චෙක් කරගන්න ඕනේ. ඉතින් ඩෙන්ටිටි කාඩ් එක චෙක් කරගෙන ඒගොල්ලෝ කියනවා ඔයා PR එකට සුදුස්සෙක්. ඔයා මේ මාසේ ඇවිල්ලා ඩොකියුමන්ට් හදාගන්න කියලා. තව අවුරුද්දකින් කියලා. ඉතින් ඒ වගේ කිව්වට පස්සේ ඔයාලට පුළුවන් ඒ ටික හදාගන්න. ඉස්සෙල්ලාම පළවෙනි එක තමයි මේ ප්‍රශ්න ටිකක් තියෙනවා මේකේ. ප්‍රශ්න ටික තමයි අවුරුදු 5 ඇතුළත මට හිතෙන විදිහට කියන්නේ මම දන්න විදිහට මාස 6ක කාලයක් තමයි උපරිම අපිට රටෙන් පිට වෙන්න පුළුවන්. මේ PR එක ගන්න කලින්. ඉතින් ඒ නිසා ඒ මාස 6 ඇතුළත ඔයාලා ඩිෆරන්ස් එක තියාගන්න බෑ. අර මේ කියන්නේ මාස 7ක් 8ක් අවුරුද්දක් වෙනකොට මං හිතන්නේ එහෙම බෑ. මම දන්න තරමින්. ඉතින් ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනේ කමෙන්ට් එකක් දාන්න. ඇත්තට මම දන්නේ මාස 6 කියලා තමයි. ඊට පස්සේ ඔන්න ඒ මාස 6 තමයි අපේ අවුරුදු 5ටම මාස 6යි. ඊට පස්සේ ඒකෙන් පස්සේ අපි දැන් ඔන්න යන උදාහරණයක් විදියට වැකේෂන් යනවා. ඊට පස්සේ වැඩපලෙන් බාර දෙනවා මෙයා වැකේෂන් ගියා. තව දුරටත් ටැක්ස් ගෙවන්නේ නැහැ මාසයක් දෙකක් කියන එක එයා දානවා. ඊට පස්සේ අපි හිතමු අපි මාස දෙකකින් එනවා වැකේෂන් ගිහිල්ලා. හැබැයි වැඩපලෙන් තව මාසයක් ඉස්සරහට ටැක්ස් ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ මාස 3ක් ටැක්ස් ගෙවන්නේ නැහැ. තව මාසයක් ඉස්සරහට ටැක්ස් ගෙවලා නැහැ. ඊට පස්සේ අපිට ඒ මාසෙත් ඇඩ් වෙනවා වැකේෂන් ගියා කියලා. ඉතින් වැඩපොළ වලින් වාසියක් විදියට තමයි එයාලා ඒ දේ කරන්නේ. ඒ නිසා හැම වැඩපොළම එහෙම නෑ. හැබැයි සමහර වැඩපොළවල් එහෙමයි. ඉතින් දැනුවත් කරන්නයි මේ දේ කියන්නේ. ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඔයාලගේ කාඩ් එක චෙක් කරගන්නකොට ඕක අහන්න. අනිවාර්යෙන් අහන්න කියන්නේ ඒගොල්ලෝ කියනවා ඩිෆරන්ස් එක වැදලා තියෙන්නේ මොන හේතුව මතද කියලා. ඒතර ඕගොල්ලෝ දැනගන්න පුළුවන්. ඕගොල්ලෝ රටින් පිට වෙලාද මොකද කියලා. ඉතින් ඒ නිසා අප්ඩේට් එකේ ඉන්න අවුරුදු 5. ඊට පස්සේ අවුරුදු 5 බැරි වෙලාවත් ඔයගොල්ලෝ කැඩුනොත් තව අවුරුදු 5ක් ඉන්න වෙනවා කියන එක තමයි මම දන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ අවුරුදු 5 ගන්නවා නම් PR එක ගන්නවා නම් පරිස්සම් වෙන්න. ඉතින් ඔන්න දැන් මම අත්දැකීම් ටික මගේ ඩොකියුමන්ට් හදාගත්ත විදිය මම කියන්නම්. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ ඩොකියුමන්ට් ගන්න කොලේ මෙන්න මේ වගේ කොලයක් තමයි ලැබෙන්නේ. මේ වගේ කොලයක් අතර ලැබෙනවා අපේ ඩොකියුමන්ට් ටික මේවයි ඕනේ කියලා. ඊට පස්සේ අපිට මේකේ 6 වෙනි එකේ ඉඳලා 8 වෙනි එක වෙනකන් තියෙනවා. මේක සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන් එක ඉමිග්‍රේෂන් වලින් වලට. ඒ නිසා අපිට මෙතන 6 ඉඳලා 7 වෙනකන් තියෙනවා සර්ටිෆිකේට් ටිකක් ගෙනියන්න. අපේ බබෙක් ඉන්නවා නම් බබාගේ බර්ත් සර්ටිෆිකේට් එක, වයිෆ්ගේ බර්ත් සර්ටිෆිකේට් එක, එතකොට හස්බන්ඩ් නම් හස්බන්ඩ්ගේ බර්ත් සර්ටිෆිකේට් එක, කසාස් සහතිකේ සහ අපේ බර්ත් සර්ටිෆිකේට් එක ඉදිරිපත් කරන්න ආවේ බර්ත් සර්ටිෆිකේට් එක. ඉතින් මේක ඕනේද එපාද කියලා අනිවාර්යෙන් ඕගොල්ලෝ අහලා දැනගන්න ඉමිග්‍රේෂන් එකේ. මොකද මේක අපිට බලලා නැවත දුන්නා එයාලා. අපි දැන් ට්‍රාන්ස්ලේට් කරලා තිබ්බ නිසා අපි රුමේනියන් භාෂාවෙන්ම එයාලට බාර දුන්නා. ඉතින් එහෙම ඕනේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක අහලා බලන්න
එහෙම ඕනේ නැද්ද කියලා අහලා බලන්න. මොකද ඕන්නේ අපි නිකන් මහන්සි වෙන්න ඕනේ නැහැනේ. මේ රුමේනියන් ලැන්ග්වේජ් එකට හරවගෙන ඔක්කොම කරගෙන. ඒ නිසා ඒගොල්ලෝ පළවෙනියට අහලා බලන එක හොඳයි. ඊට පස්සේ තුනෙන් පස්සේ ගියොත් ඒගොල්ලොත් එක්ක හොඳට කතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් යන්නම් ඩොකියුමන්ට් එකට. ඊට පස්සේ අපිට පළවෙනියටම ඕන කරනවා පළවෙනියට කියන්නේ මම මේක තියෙන පිළිවෙලට කියන්නේ නැහැ. මම නිකන් ලියාගෙන යන්න. ඊට පස්සේ දැන් අපිට ඕන කරනවා පඩි වාර්තාව. මෙන්න මේ වගේ එකක් තමයි පඩි වාර්තාව කිව්වම අපේ අතට ලැබෙන්නේ. අපිට හම්බ වෙන අධිවරින්සා කියලා එකක්. අධිවරින්සා මේක නම් අපිට ටිකක් අමාරු නා ගන්න. මේක අපිට ගන්න උදව් කරේ අපේ ડોක්ටර් කෙනෙක්. හරිද? මේ අධිවරින්සා අසිකුරාත් කියන එක සෞඛ්‍ය මේ එකක්. ඒක ගන්න මං හිතන්නේ මෙහි කොහොම ගන්නවද කියලා මම දන්නේ නැහැ. මේකට අවශ්‍ය වුණා ඔය පඩි වාර්තාවයි ඇග්‍රීමන්ට් එකයි මේක ගන්න අවශ්‍ය වුණා. ඉතින් මේක ඒකොල්ලෝ ඊමේල් එකක් දාලා මේක අපිට එහෙම අරන් දුන්නා අපේ ડોක්ටර්. ඉතින් ඔයාලා ගත්ත විදියක් තියෙනවා නම් දන්න කෙනෙක් අනේ කියන්න කොහෙටද අපේ අය ගිහිල්ලා මේක ගන්න ඕනේ කියලා තනිවම ගන්න කෙනෙක්. ඉතින් මේක වැඩපලෙන් ඉල්ලුවොත් මේක දෙනවා ගොඩාක් වැඩපල වල අපේ එකේ නම් මැඩම් කිව්වා දන්නේ නැහැ කියලා. ඒකයි අපිට ගන්න උනේ. ඒ වගේම මේක ගන්නවා නම් ඔයාලා අන්තිමට ගන්න මේක මාසෙයි වැලිඩ්. මාසෙන් පස්සේ ආපහු තව එකක් ගන්න වෙනවා. අපිට බැරි වෙලාවට ડોකියුමන්ට් එක ඇඩ් කරගන්න බැරුව ගියොත් ඔන්ලයින් දාන දවසට. ඉතින් අද වෙනස තව එකක් තියෙනවා. මේක නම් වැඩපලෙන් නිකම්ම දෙනවා. ඉල්ලුවාම ඊට පස්සේ අපිට තියෙනවා ගෙදර කොන්ට්‍රැක්ට් එක. අපි හැම වීසා එකේදීම අපිට මේක අවශ්‍ය වෙනවා. ඉතින් හැමෝටම මේ වගේ එකක් අනිවාර්යෙන් තියෙනවා. පහේ වීසා එකට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. අපේ ඇග්‍රීමන්ට් එක, ගෙදර ඇග්‍රීමන්ට් එක. ඒක අපිට ඇඩ්‍රස් එක දාලා, අපේ නම දාලා මේ විදිහට ඇග්‍රීමන්ට් එකක් ලබා දෙනවා. කොළ දෙකක් එනවා අපේ ඇග්‍රීමන්ට් එකේ නම්. ඊට පස්සේ අපිට තව අවශ්‍ය වුණා අපේ මේ ඇග්‍රීමන්ට් එකත් එක්කම අපේ ගෙදර අයිති එක්කෙනාගේ ඇග්‍රීමන්ට් එකත්. ඔය වගේම ඇග්‍රීමන්ට් එකක් එයාටත් තියෙනවා. ඊට වඩා ටිකක් වෙනස් එයාටත් තියෙනවා. ඉතින් ඒක අපේ මැඩම්ගේ නිසා අපේ කියන්නේ වැඩපලේ අයිතිකාරයාගේ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක අපි අරගෙන ගියා කොපියක්. ඊට පස්සේ ඔන්න ඔය process එක තමයි තියෙන්නේ. පොලිස් රිපෝට් එක අවශ්‍ය වෙනවා. අපේ ඩෙන්ටිටි කාඩ් එක අවශ්‍ය වෙනවා රුමේනියාවේ අපි දැනට පාවිච්චි කරන. ඊට පස්සේ අපේ පාස්පෝර්ට් එකයි ඕන වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ওই ડોකියුමන්ට් එක තමයි. ওই ડોකියුමන්ට් එක හදාගෙන අපි ඔන්ලයින් දිනයක් දාගන්න ඕනේ. ඔන්ලයින් දිනයක් දාගන්න ඕනේ. ඒක අපේ YouTube channel එකේ තියෙනවා කොහොමද අපි ඔන්ලයින් දිනයක් දාගන්නේ කියන එක. ඕගොල්ලෝ මේකට ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් මාස 6 ඇතුළත ඇප්ලයි කරන්න. මාස 6ට වැඩිය ඇප්ලයි කරන්න. මාස 6ට වැඩිය. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇප්ලයි කරනවා නම් PR එකට මාස 7ක් 8කට කලින් ඇප්ලයි කරන්න. එතකොට ඔයගොල්ලෝ ડોකියුමන්ට් ටික හදාගෙන ඒ ටික කරගන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අපේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් අපිට ඊළඟ අපේ normal visa එක ගහගන්න කාලෙ මදි වෙනවා. අපි මොකක් හරි යම් දෙයකින් අපි ෆේල් හරි වුණොත් මාස 6ක් යන්නේ නැහැ. එතකොට ඉතින් ඒ වුණාට අපිට කාලෙ මදි වෙනවනේ. ඒ නිසා හොඳම දේ තමයි මාස 6 7කට කලින් 6කටත් වැඩි 6ක් තමයි ඒගොල්ලෝ උපරිම ඉල්ලන්නේ 6යි. ඒ වුණාට ඔයගොල්ලෝ 7 8කටවත් කලින් ડોකියුමන්ට් හදන්න. මේ ඉතින් අපිට මේ යම් දේවල් වුණා. ඒකයි මම මේ කියන්නේ. එක ડોකියුමන්ට් එකක් ගේන්න තව එකක් ගේන්න කියනවා. මේ වගේ දේවල්. ඉතින් ඒකයි මම කියන්නේ. ඊට පස්සේ ඔන්න දැන් ඊළඟ අපි දැන් ඔන්න process එකට යමු. ඒ ඊටසේ ඒ ටික කරලා ඉවරලා අපි එදා අපිට දුන්නා පේපරේ ලියන්න කියලා. පේපරේ ඔන්න ලියලා විරලා අපි එයාලට දීලා ඊට පස්සේ එයාලා දුන්නා අපිට QR code එකක් එක ડોකියුමන්ට් එකක්. ඒක අරගෙන ආවා අපි. ඒක අරගෙන ඇවිල්ලා අපි මාස 5යි සති 3ක් විතර යනකොට අපිට ආවා ලියුමක් අපේ ගෙදරටම ගෙනත් දුන්නා. ලියුම නම් අපේ සාමාන්‍ය ලියුම් එනවා වගේ ලියුම් එන්වලොප් එකක දාලා ලියුම ආවා. ඒ ලියුම අපි ගෙදර හිටියොත් අතට ලැබෙනවා. නැත්තම් ඔයාලා ලෙටර් බොක්ස් එකට දාලා යනවා පෝස්ට් ඔෆිස් එකෙන් ඇවිල්ලා. ඊට පස්සේ ඒ කෝලේ අරගෙන පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා තමයි අර ලෙටර් එක ගන්න ඕනේ. ඉතින් ඒ ලෙටර් එක තමයි මේ වගේ තමයි ලෙටර් එකක් එන්නේ. මේ ලෙටර් එකෙන් මෙන්න මෙතන තියෙනවා අපිට ඊළඟට අවශ්‍ය ડોකියුමන්ට් ටික මොනවද කියලා. ටැක්ස් ගෙවන්න ඕනේ කොහොමද? අපි ඊළඟට හදාගෙන යන ડોකියුමන්ට් ටික මොනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක සමත් ඕගොල්ලන්ට මේ ડોකියුමන්ට් එක හදාගෙන ඉදිරිපත් වෙන්න කියලා තමයි කියන්නේ මේකේ. මේකේ CEC බැංක් එකට ගෙවන්න තියෙනවා 259ක් ලේ. එතකොට චෙක් බැංක් කියන්නේ ඒක. චෙක් බැංක් CEC බැංක් එක චෙක් එක. ඊට පස්සේ ගෙවන්න තියෙනවා අපෝ 128ක් අනෆ් එකට. ඉතින් ওই දෙක තමයි ටැක්ස් වලට යන්නේ. අපේ මුදල ඔච්චරයි අපිට වැය වෙන්නේ.
ඉතින් ඒ දෙක ගෙවලා ඉවරලා ටැක්ස් එකත් ටැක්ස් කෝල දෙකක් දෙනවා. CEC බැංක් එකේ ගෙවන්න තියෙන මැෂින් එකකින් ඒක ඔයගොල්ලන්ට එතනට ගිහම බලා ගන්න පුළුවන්. ඒකත් දන්නේ නැති කෙනෙක් ඉන්නා නම් මට කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් ඒක කොහොමද කරන්න කියලා ඊළඟ වීඩියෝ එකකින් හරි මට ගේන්න පුළුවන් ඒක ටැක්ස් එක ගෙවන විදිහ. ඊට පස්සේ දැන් මොන ඔය ටික ගෙවලා ඉවරලා අපි ඊළඟට ඔන්ලයින් දිනයක් එදාටත් දාගන්න ඕනේ අපේ නම් ඉමිග්‍රේෂන් එකේ. එදාට දිරියක් දාගෙන අපි එදාට ගිහලා මේ අපේ ෆොටෝ එක ගහලා අර සාමාන්‍ය වීසා ප්‍රොසෙස් එකට කරන දේ තමයි කරන්නේ. ඒක කරලා අපි එනවා. ඇවිල්ලා බලන් ඉන්නවා ඉතින් කාඩ් එක එනකන්. ඊට පස්සේ සති 3ක් විතර යනකොට PR එකේ වීසා කාඩ් එක අපේ අතට ලැබෙනවා. ඉතින් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ලෝයර් කෙනෙක් බල ඉන්න එපා. මම කියන්නේ ගිහිල්ලා ඉදිරිපත් වෙන්න. මේකට කිසිම දෙයක් බය වෙන්න එපා. මම ලබන සතිය අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පේපර් එක අරන් එනවා. පේපර් එක කොහොමද මේ අපි ලියන්න ඕනේ, අපි හිස්තැන් පුරවන්නේ කොහොමද කියලා මම ගේනවා ඊළඟ සතියේ අනිවාර්ය වීඩියෝ එකකින් පේපර් එක. මම කියලා දෙන්නම් රුමේනියන් බැරි කෙනෙක්ටත් සාමාන්‍ය විදිහට පුළුවන් කෙනෙක්ටත් කොහොමද PR එක ගන්න කියන එක. කිසි දෙයකට ශ්‍රී ලාංකිකයෙක් විදිහට මම මේ කියන්නේ හදවතින්ම කිසි දෙයකට බය වෙන්න එපා. PR එකට ඕගොල්ලෝ තනිවම ඉදිරිපත් වෙන්න. ලෝයර් කෙනෙක්ට නිකන් සල්ලි වේදන් කරලා අපේ සල්ලි නාස්ති කරගන්න ඕනේ නැහැ. ඉමිග්‍රේෂන් එකත් එක්ක හවස 3න් පස්සේ සතිය දවස්වල කතා කරගන්න පුළුවන්. ගිහිල්ලා කතා කරන්න. ඒගොල්ලෝ ડોකියුමන්ට් එක හදාගත්තට පස්සේ ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැතුව අපිට ඉතුරු විස්තර ටික කියනවා. ඉතින් ඔච්චරයි දැන්ට මම හිතන්නේ මම ඔක්කොම කියවුණා කියලා විස්තර ටික. ඉතින් මොනවා හරි දෙයක් මගහැරිච්ච දෙයක් තියෙනවා නම් අනේ කමෙන්ට් එකක් දාලා හරි අහගන්න. දන්න කෙනෙක් ඉන්නවා නම් මට මගහැරිච්ච දෙයක් ඒ කෙනෙක් හරි අනිත් අයට උදව්වක් විදියට මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒ ලබන සතිය අනිවාර්යයෙන්ම පේපර් එක අරන් එනවා. හැමෝටම එහෙනම් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.